හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් කියන්නේ පොඩි තැනක් එහෙම නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා දැක් කියා ගන්නට. අපි යමු ඇතුළට මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි හැමෝම ජීවත් වෙන්නේ කාර්යබහුල සමාජයක. රැකියාව නිසා වෙන්න පුළුවන්, ගෙදර දොරේ වැඩ නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ කාර්යබහුලත්වයත් එක්ක අපේ සතුට සැනසීම හොයාගෙන යන තැන් අපි හොයනවා. ඉතින් එහෙම තැනක් ගැන කියන තමයි මම සූදානම් වෙන්නේ. ඒ තමයි හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947. මේ හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947 මෙතනට එන්නේ හොරණ කොළඹ 120 ප්‍රධාන මාර්ගයේ පොල්ගස්සෝවිට හන්තියට આવතින් එතන තියෙනවා ෂෙඩ් එකක්. ඒ ෂෙඩ් එක ඉස්සරහට આવතින් ඔයගලන්ට මේ ස්ථානය කෙලින්ම දැක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකෙන් આવතින් කිලෝමීටරයක් වගේ දුරක් තමයි මේ ස්ථානට තියෙන්නේ. ගොඩක් තොරතුරු ගෙන ඉන්න සූදානම් මේ හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947 ගැන ඉන්න අපිත් එක්ක. හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947 එකට આવතින් මං කියවනේ ගොඩක් පහසුකම් තියෙනයි කියලා. ඉතින් නිවාඩුවක් ගත කරන් නිස්කලංකව ඉන්න කාමර පහසුකම් ඔයගලන්ට හිතේ හැට ගන්න පුළුවන්. හරිම ලස්සනට මේ කාමරයත් මම ඉන්න කාමරය arrange කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කාමරේ විශේෂත්වයක් තියෙනවා. මේ කාමරේ ඉඳන් බලනකොට වැව පේනවා හරිම අපූර්වට. ඉතින් ඔයගලන්ටත් ඒ වෙනස වටහා ගන්න මේ සුන්දරත්වය විඳින්න ඇවිල්ලා බලන්න. හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947 එකේ වෙඩින් හෝල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලගේ ජීවිතයේ ලස්සනම දවස මේ වගේ අපූර්ව ලස්සන තැනක ගත කරන්න ඇත්තටම හැමෝම ආසයිනේ නේද? ඉතින් ඒ ආසාව හිතේ තියන් ඉන්න නැතුව එන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න. හොටෙල් ස්ප්‍රින් බ්ලොසම් 1947 ආයතනයේ අධිපතිතුමා ලයනල් චන්ද්‍රාස මහත්මයා ඉන්නවා මාත් එක්ක. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඔව්. ඉතින් මම දැනගන්න කැමතියි. දැන් බොහෝ දෙනෙක්ගේ මංගල සිහිනය තමයි තමන්ගේ ජීවිතයේ තියෙන වැදගත්ම සිහිනය. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න මේ ආයතනයට එන්න ඕනේ ඇයි? වෙඩින් එකක් ගන්න මගේ කස්ටමර්ලට මං පහසුකම් කීපයක් සලසලා තිනවා. මම මේ පොල්ගස්සෝවිට කියන ග්‍රාමීය ජනතාවට ගැළපෙන අන්දමට ඒගොල්ලන්ට විශාල මුදල් වියදම් කරගෙන කොළඹ තරු හෝටලයකට ගිහින් ගන්න වෙඩින් එකක් තරමටම උසස් තත්ත්වයේ පහසුකම් මේකේ මම සලස්සලා තිනවා. ඒ වගේම මා විසින් ඒගොල්ලන්ට නොමිලේ ලබා දෙනවා මංගල පෝරුව, සෙටිබෙක් එක, ඊගාවට පොල් තෙල් පහන, ඊගාවට මගේ වෙනම මේ අවුට්සයිඩ් තියෙන ගාඩන් ඒරියා එකේ හදලා තියෙනවා මේ ෆොටෝ ලොකේෂන්. ඒවා වෙන කොහෙවත් මේ ලංකාවේ ඇතුළත වෙන කොහෙවත් ඒ විදිය නිර්මාණ බිහි වෙලා නැහැ. ඒක තියෙන්නේ මගේ ගාව විතරයි. වෙඩින් ෆොටෝ වල අවුට්ඩෝර් ෆොටෝස් ඊටාම ලස්සනට ගන්න පුළුවන් තැනක් මේක. මේ පහසුකම් ඒගොල්ලන්ට නොමිලේ මන් දෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට දවස පුරා රැඳී සිටින්න AC රූම් එකක් හා ඒගොල්ලෝ රාත්‍රිය තමුන්ගේ හනිමුන් ඩේ එක මෙහෙ නවතිනවා නම් ඒකටත් නොමිලේ පහසුකම් සලසලා තිනවා. ඔව් දැන් බොහෝ දෙනාට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි මොන වගේ පැකේජස්ද ලබා දෙන්නේ කියන එක. පැකේජස් හැටියට මගේ තියෙනවා මෙනුස් කීපයක්. අඩුම ආදායම් දරන අයට ගැලපෙන පරිදි අඩු මෙනු එකේ ඉඳන් වියදම් කළා වෙඩින් එකක් ගන්න පුළුවන් අයට කරගන්න පුළුවන් තත්ත්වයේ මේ කෑම වට්ටෝරු අපෙන් ගන්න පුළුවන්. ඉතා අඩු මිලකට පිට තැනක ගන්නවට වැඩිය මුගක් අඩුවෙන් අපෙන් ගන්න පුළුවන්. අනෙක විශේෂ කරුණක් තියෙනවා මම කස්ටමර්ලට සඳහන් කරනවා පෝරු චාරිත්‍ර වලට හා නැටුම් ගැයුම් වලට කණ්ඩායම් මගේ පැකේජ් එකට අතුල් කරගන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලන්ට ඒවා ලබා ගන්න පුළුවන් ආයතනවල සම්බන්ධීකරණයක් මට කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ස්ථානයක ඔබේ සුන්දර මංගල දිනය හැඩ කරගන්නට ඔබට අවස්ථාව තියෙනවා. මේ ස්ප්‍රින් බ්ලොසම් හොටෙලයට පැමිණුණොත් හරිම අපූර්ව අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වේවි. එතුමා සඳහන් කරපු ආකාරයට ඉතින් ඔබත් එන්න. ඇවිල්ලාම බලන්න.
මේ තමයි අපේ බාර් ඒරියා එක. මෙතනින් කෙනෙකුට ඩ්‍රින්ක් එක අරගෙන පිටිපස්සේ තියෙන හොඳ එන්වයරන්මන්ට් එකක් හොඳ හට්ස් ගහලා නිදහසේ තමන්ගේ මීවිත පානය කරන්න. ඉතින් දවස පුරා වැඩ කළා මහන්සි වෙලා එන අයට හවස් සරුව මෙතන හොඳ පහසුවෙන් තමන්ගේ විවේකයේ ගත කරන්න හොඳ අවස්ථාවක් අපේ බාර් එක හරහා ලබා ගන්න පුළුවන්. හරිම සුවඳක් එනවා. සුවඳින් හිතාගන්න පුළුවන් ආහාරවල රසය කොහොමද කියලා. මේ තමයි හොටෙල් ස්ප්‍රින්ග් බ්ලොසම් ආයතනයේ කිචන් ඒරියා එක. ඒ වගේම තමයි මම මේ ආයතන වෙනකොට ආරංචියක් ආවා. මෙහි හදන කිසිම කෑමකට රස කලක දාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි දැන කියා ගන්න ස්ප්‍රින්ග් බ්ලොසම් 1947 ආයතනයේ ප්‍රධාන සූපදිතුමා ඉන්නවා මාත් එක්ක. මේ තමයි ධම්මික වීරසිංහ මහත්මයා. අයිබෝන්ච. අයිබෝන්. ඔව් කියන්නකෝ ඒ කතාව ඇත්තද? ඔව් අපි මේ ස්ප්‍රින්ග් බ්ලොසම් ආයතනයේ අපි කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි මිනිස්සුන්ට වසවිස කවන්න සූදානම් නැහැ. ඒකට අපේ සර් කැමති නැහැ. ඒ නිසා අපි ඔබට බලන්න පුළුවන් අපි පාවිච්චි කරන්නේ මොනවද කියලා. එතකොට අපි පාවිච්චි කරනවා ජින්ජර් ගාර්ලික් පේස්ට් එක අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඒ වගේම ගම්බිරිස් කුඩු පාවිච්චි කරනවා. ෂුගර් තියෙනවා. එතන ගියාම ටැම්රික් තියෙනවා. කෑලි මිරිස්, ලුණු, සෙසමි ඔයිල්, පොල් තෙල්. ඒ විදිහට තමයි අපි මේ ආයතනයේ පවත්වාගෙන යන්නේ. කිචන් එක පැත්තෙන් අපේ මිනිසුන්ට හොඳ දේ දෙන්න ඕන. ඉතා ප්‍රණීත රසවත් ආහාර වේලක් දීම තමයි අපේ බලාපොරොත්තු. ස්ප්‍රින්ග් බ්ලොසම් 1947 ආයතනයේ ෆැමිලි පැක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පැක් එක 4 දෙනෙක්ට සෑහෙනවා කියලා කිව්වට 6 දෙනෙක්ට විතර කන්න පුළුවන් අපූර්වට හදලා තියෙනවා. ඉතින් මේකට ඉන්ක්ලූඩ් වෙනවා මේ තියෙන්නේ චොප්සි එක තියෙනවා, ඒ වගේම ග්‍රැවි එකක් තියෙනවා, ඒ වගේම සෝස් එකක් තියෙනවා, ඒ වගේම චිකන් හොඳට දාපු මට හොඳට පේනවා හොඳට චිකන් තියෙනවා. ඉතින් හොඳට දාපු රසට තියෙනවා මේ පැක් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් රුපියල් 2600ක් වගේ මිලකට අඩු මිලකට ඇවිල්ලා ඒ විතරක් නෙවෙයි කිසිම රසකාරකයක් දාන්නේ නැහැ. හරිම රසයි ඒ වුණාට. ඉතින් ඔයගොල්ලොත් එන්න රස විඳින්න. කතා කරන්න පුළුවන් දුරකථන අංකයකුත් මතක් කරන්න. 07 10 10 41 41. කෝල් එකක් දෙන්න. ඇවිල්ලා පවුලත් එක්කම ඇවිල්ලා මේ රස විඳින්න. ඔගොල්ලෝ දකින්න ඇති හරිම ලස්සන තැන් තිබ්බා මේ ආයතනයේ. මේ මං ඉන්නේ හොටෙල් ස්ප්‍රින්ග් බ්ලොසම් ආයතනයේ ගාඩන් ඒරියා එකේ. ඉතින් ඔයගලන්ටත් ඇති ඔයගලන්ගේ හීන සැබෑ කරගන්න ලස්සන තැන් හොයාගන්න ඔයගොල්ලෝ සමහරට මහන්සි වෙනවා ඇති. ඉතින් කොළඹ අවටින් ඔයගොල්ලෝ තැනක් හොයනවා නම් ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා මේ ආයතනයට එන්න. මොකද සුවද හමු එවගේම විනෝද වෙන්න තැන් ඒ විතරක් නෙමෙයි ඔයගලගේ මංගල සීනය සැබෑ කරගන්නකොට ඔයගලට ලොකේෂන්ස් අවශ්‍ය වෙනවා. ඉතින් හරිම අපූර්ව ලොකේෂන් එකක් තියෙනවා මගේ මේ ඉන්න අවට ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඉතින් එන්න කියලා තමයි මම ඔයගලන්ට ආරාධනා කරන්නේ. මම දුරකථන අංකය සඳහන් කරන්නම්. එහෙම කවුරු හරි බලාගෙන ඉන්නවා නම් මේ ස්ථානයට පැමිණෙන්න 07 10 10 41 41 තමයි මේ හොටෙල් ස්ප්‍රින්ග් බ්ලොසම් 1947 ආයතනයේ දුරකථන අංකය. ඉතින් එන්න ඇවිල්ලා මේ චමත්කාරය විඳ ගන්න කියලා තමයි මම ඔයගලන්ට ආරාධනා කරන්නේ.